කොහෙද මේ දෙන්න ජෝඩු දාලා යන්නේ? නැන්දේ. කාලෙකින් දැක්කෙත් නෑ. ඒ පැත්තේ ආවෙත් නෑනේ. අපි දෙන්න යනවා අපේ යාළුවෙක්ගේ බබා බලන්න. දැන් ඉතින් යාළුවන්ගේ ළමයි බලන්න ගියාම දැන් මේ දුදුවේ. අම්මත් පහුගිය දවස්වල ওই ගැන තමයි කතා කර කර හිටියේ. දැන් දෙන්න 3 දෙනා වෙන්න ඕන කාලේ. අම්මත් ආසටිනේ මොනුබරවන විදිහේ මොන බලන්න. බබා අපි යන්නේ. නැන්ද අපි ගිහිල්ලා එන්න. පස්සේ වෙලාවක එන්නම්කො නැන්දලේ ගෙවල් පැත්තේ. ලොකු පුතේ අම්මා ගැන හිතලවත් දරුවෙක් හදන්න ඕනේ. ඕනම දෙයක් පහු වෙනකොට කෝ වෙන්න පුළුවන්. අපි යන්නේ. මොකද්ද චමත් මේ කරුමේ? මම ඔයාලට කිව්වනේ මට තව කරන්න වැඩ ගොඩක් තියෙනවා කියලා. මගේ ඩිග්‍රී එක ඉවර කරන්නම තව අවුරුදු 2ක් යනවා. අනික චමත් මම ජොබ් එක පටන් ගත්ත විතරයි. මට ඒකේ ප්‍රොමෝෂන් එකක් හදා ගන්නත් ඕන. මේ ඔක්කොම වැඩ ඉවර වෙනකම් මට නම් තාම ළමෙක් හදන්න බෑ. හරි ඉතින්. හරි කියන්නේ මොකද්ද චමත්? ඔයාලගේම වටේම කියනවා මම ළමයි හදන්නේ නැහැ කියලා. අම්මා ප්‍රාසයෙන් තමන්ගේ පුතාගේ ළමයි කිව්වනම් බලන්න. මොකද්ද? එතකොට මම මේ ඔයාලගේ අම්මට ඕන නිසාද ළමෙක් හදන්න ඕන? හරි. මම අම්මට කියනවා ඔබ නවත්තන්න කියලා. අම්මේ දැන් දාලේ. ඔය උයාගත්තද? මොනවාදනේ හැදුවේ? මාරම් බඩ ගෙනියන්නේ. කටක් කවන්නකෝ. මොකද්ද ළමයි මේකේ තේරුම? මම ආවේ නැත්තම් මගේ කොල්ලා තාම බඩගින්නේ. ගෑණියෙක් වුණාම දැනගන්න ඕනේ තමන්ගේ මිනිහා කෑවද බිව්වද කියලා පොඩ්ඩක් හොයලා බලලා ඒවා කරන්න. මොකද්ද? ඇයි? කන් ඇහෙන්නේ නැද්ද? මදයි. මමත් මැරෙන්න කලින් පොඩි එකෙක්ගේ හුරතල් බලන් හිටියා. ළමෙක් හදනවා තියා හරියට කෑමක්වත් හදන්නේ නැති ගෑණියෙක් නේ මගේ එකක් අර ගැහුවේ. පොත්තේ සුද විතරයි. අම්මේ මේ එතකොට බඩගිනි වුණාම රයිස් කුකර් එකක බතක් ගහලා කරි එකක්වත් හදාගන්න බැරි පුතේට අම්මා හදලා තියෙන්නේ. අනික අපි ළමයි හදන්න ඕන වෙලාවට තමයි අපි ළමයි හදන්නේ. නැතු අම්මට ඕන වෙලාවට නෙමෙයි අපි ළමයි හදන්නේ. අම්මේ මේ කරුණා කරලා ප්‍රශ්න ඇති කරන්න නම් හදන්න එපා.